තියෙනවනේ. දැන් මෙහෙම බැලුව බැලමට ඇත්තට මේකේ ෆිල්ටර් වතුර එකක් මොකද්ද තියෙනවා කියලා හොයන්නත් බෑ. ලිංග වතුර එකක් තියෙනවා කියලා හොයන්නත් බෑ කියනවනේ නේද? හරි. හැබැයි මේ වතුරේ අපිට එළියට පේන්නේ ද්‍රාවණය විතරනේ. හැබැයි ද්‍රාවණය නෙමෙයි අපිට මේ ලෙඩ රෝග හැදෙනවද ශරීරයට හිතකර දෙයක් වෙනවද කියන එකට බලපාන මේ ද්‍රාවණය අඩංගු වෙලා තියෙන සංඝටක මොනවාද කියන්නේ. හරිද? එතකොට මේ වතුර දෙක අපිට එළියට ද්‍රාවණයක් පේනවා. හැබැයි මේ වතුර දෙකේ ශරීරයට හිතකර සංඝටකක් තියෙනවා, අහිතකර සංඝටකක් තියෙනවා. හිතකර සංඝටක තියෙන එක තමයි ඒක ජලය බවට අපි පරිපූර්ණයට ගන්නෙ. හැබැයි ඒක අහිතකර සංඝටකක් තියෙනවා නම් ලෙඩ රෝග හැදීමේ අවදානමක් ඒ උත්තර තියෙනවා. හරි ඒකට අපි දැන් මෙතනදී ඔයාලට සරලව අදහසක් කරලා මේක පරීක්ෂණයක් කරනවා. මේකට අපි කියනවා TDS නැත්නම් total dissolved solids කියන පරීක්ෂණය. එතකොට මෙතනදී බලන්නේ මේ වතුරේ අංශු විදිහට එකතු වෙලා තියෙනවා. ශරීරයට හිතකර දේවල්, අහිතකර දේවල්, අයන වර්ග ඔකේ අඩංගු වෙලා තියෙනවා. ඒ ඔක්කොගම අපි එකතුව අගයක් විදිහට බලනවා. ඔතනදී අපි කියනවා සාමාන්‍ය TDS අගය 500ට එනකන් අපිට පරිභෝජනය කරන්න පුළුවන්. හැබැයි අපි එතනත් කියනවා 15යි 60